මේ දිනවල බන්ධනාගාර සිදුවීම් ඔබ දකිනවා, මිනී මැරෙනවා, මරා ගන්නවා, මේ වගේ ඔබටත් හිරගත වෙන්න වෙයිද? ඔබේ දරුවෙක්ට, ඔබේ හිතවතෙක්ට මේ විදිහට හිරගත වෙන්නත් මේ වගේ ගැටලු වලට ඇති වෙන්න සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක ඔබේ හඳහනට අනුව, ඔබේ හිතවතාගේ හඳහනට අනුව යාට බලන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරු හරි හිරගත වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාගේ හඳහනින් ඔබට මේ විදිහට අධ්‍යයනය කරන්නත් පුළුවන්. ඔබ ඔබේ හඳහන හෝ ඔබට පරීක්ෂා කිරීමට අවශ්‍ය හඳහන ගන්න. ඒ හඳහනේ 12 වෙනි භාවය. මෙන්න මේ 12 වෙනි කොටුව, 6 වෙනි කොටුව, 8 වෙනි කොටුව. මෙන්න මේ කියන ප්‍රධාන ස්ථාන තුනෙන් තමයි අපි කෙනෙක්ගේ හිරගත වීම සහ මේ වගේ නීති විරෝධී දේවල් වලට සම්බන්ධ වීද කියන කාරණා බලන්නේ. මේ 12 වෙනි කොටුව. හඳහනේ ඕනම කෙනෙක් දන්නවා මේ පළවෙනි එක ඊට එහා පැත්තේ තියෙන 12 වෙනි කොටුව. මේ 12 වෙනි එකෙන් සිරගත වීම, හුදකලා වීම, රෝහල්ගත වීම සහ මේ අදාළ කාරණා පෙන්눔 කරනවා. ඒ වගේම 6 වෙනි කොටුවෙන් තමයි සතුරන් සහ නඩුහබ නීතිමය ප්‍රශ්න පෙන්වන්නේ මෙන්න මේ 6 වෙනි කොටුවේ. ඒ වගේම 8 වෙනි කොටුවේ හදිසි විපත්, අපවාද සහ නීතියට ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් පෙන්눔 කරනවා. ඒ වගේම මේ නීතිමය ගැටලු ඇතිගෙන ප්‍රධානම ග්‍රහ සංයෝග ඇති කරන්නේ රාහු, සෙනසුරු, කුජ කියන ග්‍රහයන්. ඉතින් මේ රාහු සහ සෙනසුරු, කුජ කියන ග්‍රහයන් මේ 12, 6, 8 ස්ථානවල පාප පීඩිතව ග්‍රහ සංයෝග පාපාකාර සකස් කරගෙන ඉන්නවා නම් ඒ රාෂ්ටක කාල හෝ එම දශා කාලවල අනිවාර්යයෙන්ම නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වීම, හිරගත වීම ආදිය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කිව්ව ස්ථාන තුන සහ මේ ස්ථාන තුනට සම්බන්ධයෙන් මොන විදියෙන් හරි පාප ග්‍රහ සංයෝග තියෙනවද කියලා බලන්න. ඉතින් මේ උදාහරණයක් විදිහට මේ ඔබට පේනවද මේකේ 12 වෙනි භාවයේ කුජ, රාහු, බුධ කියන සංයෝගය 12 වෙනි ඇති වෙලා තිනවා. නීති විරෝධී කටයුතු, ඒ වගේම බොහොම සූක්ෂම කරන කටයුතු හේතුවෙන් රාහුගේ අංගාරක යෝගයේ දීලා තියෙනවා. මේ වගේ තත්ත්ව තියෙන කෙනෙක් ඉඳියොත් අනිවාර්යයෙන්ම ඔහු බන්ධනාගාරගත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ හඳහන සම්බන්ධ මේ උදාහරණ හඳහනක් කරගත්තේ මේකේ තවත් කේතු අනිවාර්යයෙන්ම රාහු 12 වෙන්න නම් කේතු 6 වෙන්නේ සිටිනවා. නීතිය සහ මේ ගැටලුකාරී තත්ත්ව පෙන්වන කේතුගේ, රාහුගේ දශා කාලයක් තුල, කුජගේ දශා කාලයක් තුල අනිවාර්යයෙන්ම මේ වගේ බන්ධනාගාරගත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම 8 වෙනි ස්ථානයේ සඳු නීචව සිටියොත්, ඒ වගේම කුජ, රාහු වගේ ග්‍රහයන් නීචව හෝ පාප සංයෝග සහිතව ඉඳියොත් අනිවාර්යයෙන්ම මේ විදිහට බන්ධනාගාරගත වීම සිද්ධ වෙනවා. ඒ නිසා මම ඔබට දල අදහසක් දුන්නේ ඔබගේ කවුරු හරි ඉන්නවා නම් බන්ධනාගාරගත වෙච්ච කෙනෙක් මේ විදිහට බලන්න. එහෙම නැත්නම් 12 වෙන්න, 6 වෙන්න, 8 වෙන්න පාප පීඩිත වෙලා ඉන්නවා නම් ඒ දශාවලදී අනිවාර්යයෙන්ම ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ වගේම ඔබට ජ්‍යොතිෂයෙන් ඔබගේ කාල කොහොමද, ඔබගේ අනාගතයේ මේ වගේ ප්‍රශ්න ඇති වෙයිද, ඔබගේ විවාහය කොහොමද, ඔබගේ රැකියාව කොහොමද, විදේශගත වීම කොහොමද, පෙර භවයන් කොහොමද, පෙර භවයේ කර්මයන් කොහොමද, මේ හැම දෙයක්ම ජ්‍යොතිෂයෙන් බලා ගන්න අවශ්‍ය නම් ඔබට අපගේ ජංගම සේවය හරහා අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා ඔබගේ ජන්මපත්‍රය නිවැරදිව බලන්න. ඒ නිසා තිරේ දිස් වෙන අංකවලට ඔබට හැකියාව තියෙනවා මුදල් ගෙවලා මේ සේවය ලබා ගන්න. ඒ වගේම මගේ මේ නොමිලේ සේවාවන් හරහා ඔබට ඉගෙනගෙන ඔබගේ හඳහන් බලන්න පුළුවන්. ඒ වගේම අපගේ සේවයෙන් මේ වගේ හඳහන් බලාගත් අයගේ ලැබිච්ච ප්‍රෙඩික්ෂන් කොහොමද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකෙන් පුළුවන් අපේ සර්විස් එකෙන් මොන වගේ හඳහන් ප්‍රතිඵල ලැබෙන්නේ, මොන වගේ පලාපලයක් කොච්චර දීර්ඝව ලැබෙනවද කියලා මේ ලින්ක් ක්ලික් කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ සර්විස් එකෙන් කොච්චර දිග මොනතරම් වැදගත් පලාපලයක් ලැබෙනවද කියලා. ඒ නිසා පළවෙනි කමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. ඒ ලින්ක් එකත් එක්ක මගේ විස්තර දාලා තියෙනවා WhatsApp එකේ. ඔබට අවශ්‍ය නම් දීර්ඝ පලාපල විස්තරයක් වසර 5ක් 10ක් ඉදිරියට ඔබේ ජීවිතයේ හැම දෙයක්ම දැනගන්න අනිවාර්යයෙන්ම ඔබට මේ සේවාව හරහා ලබා ගත හැකියි. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. තව මේ වගේ මොනවාද ඔයාලට ඉස්සරහට අවශ්‍ය වෙන්නේ, තව මොනවාද අපි අරන් එන්න ඕනේ, ඔයගලන්ට මොනවාද උගන්වන්න ඕනේ කියන කාරණේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ දේවල් මම ඔයගලන්ට ඉදිරියේදී පැහැදිලිවම කියලා දෙනවා. හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.